ඒ පින්නතුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ ගිහි ජීවිතයේ සිට ආධ්‍යාත්මික ප්‍රවේශයකට යොමු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ පච්චය පච්චුප්පන්න සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. මේ දේශනා පාඩය පාදක කොටගෙන ආධ්‍යාත්මික ප්‍රවේශය අපි හඳුනාගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී දායක පින්නතුන් අපට ආරාධනා කළේ ගිහි ජීවිතයේ සිටමින් කොහොමද ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයට යොමු වෙන්නේ කියන කාරණය පැහැදිලි කර දෙන හැටියට. අපි මූලික වශයෙන් වටහා ගන්නට ඕන ආධ්‍යාත්මික ප්‍රවේශයකට අපි යොමු වෙනකොට ඊට ගිහි පැවිදි කියන කාරණය එතරම් අදාළ වෙන වැදගත් වෙන කාරණයක් නෙවෙයි. ඒ කියන්නේ හිසේ කෙස් තියනවද නැතිද, අපි අඳින සිවුරද එහෙම නැත්නම් කලිසමද, ඒක ඒ අඳින පළඳින එක, එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ ගිහි ගෙදරකද පන්සලකද, ඒ වගේම අපි රකින්න සීලය පංච සීලයේද ඊට වඩා උසස් සීලයක්ද, මේ කාරණා පරිබාහිර කාරණා. එහෙම නැත්නම් ඒ සඳහා මේ අපි පුරුදු පුහුණු කරන ගමන් මගට යම් ප්‍රමාණයකට සහාය හෝ බාධක වෙන කාරණා වෙන්නට පුළුවන්. නමුත් ආධ්‍යාත්මික ප්‍රවේශය පිළිබඳව කතා කරනකොට ඒ සියල්ලක් අතික්‍රමණය කළ ඉන් එහාට ගිය ස්වභාවයක් එතන පවතින. ඒ නිසා ආධ්‍යාත්මික ප්‍රවේශය සම්බන්ධව කතා කරද්දී ගිහිද පැවිදිද කියන කාරණය නෙවෙයි වැදගත් වෙන්නේ, ඒ අදාළ මානසික අවදිමත් බව අපට ඇති කරගන්න පුළුවන්ද කියන කරුණයි වඩා වැදගත් වෙන්නේ. එතකොට ඒ කාරණය નિවරදිව හඳුනාගෙන ගිහියෙක් හැටියට Taman ගත කරන ජීවිතය තුළ ඒ කරුණ පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන කාරණයයි ගිහි පින්වතුන් විසින් වටහා ගත යුත්තේ. ඒ නිසා ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය සඳහා අවශ්‍ය මූලික කරුණු පැහැදිලි කරමින් ගිහි ජීවිතය තුළ එය පුරුදු පුහුණු කරන්නට අවශ්‍ය උපාය මාර්ග පිළිබඳවත් කාල වේලාවේ හැටියට අපි ධර්ම දේශනාවේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන්ම අපි තේරුම් ගන්නට ඕන ආධ්‍යාත්මික ප්‍රවේශය හඳුනා ගන්නට අපි ආධ්‍යාත්මික කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට ඕන. ආධ්‍යාත්මික කියන වචනය අපට බුදුදහමේ හමු වෙන්නේ අජ්ජත් කියන පාලි වචනේ. බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනකොට මේ වචනය පාවිච්චි කරනවා අජ්ජත්තං වා බහිද්ධාවා කියන මේ වචන දෙක. දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තන් පස්සේ එහි නැවත නැවත පැහැදිලි කරනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරේදීම මේ වචනේ පාවිච්චි කරනවා. කායානුපස්සනාව පැහැදිලි කරගෙන ගිහිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට Tamanගේ කය පිළිබඳව අනුපස්සනාව ප්‍රගුණ කරන්නට ඕන. ඒ වගේම බහිද්ධා වා කායේ බාහිර කය පිළිබඳව, ඒ කියන්නේ අන් අයගේ ශරීර පිළිබඳව, එහෙම නැත්නම් භෞතික වස්තුන් පිළිබඳව මේ විදිහට අනුපස්සනාව සිදු කරන්නට ඕන. ඊළඟට වේදනානුපස්සනාවේදීත් පැහැදිලි කරනවා ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. Tamanගේ කයෙහි Tamanට දැනෙන සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන සති සම්පජඤ්ඤයෙන් යුක්තව. ඒ වගේම බාහිර අන් අයගේ ශරීරවල ඇති වෙන වේදනාව. එතකොට අන් අයගේ ශරීරවල ඇති වෙන වේදනාව අපි කොහොමද අරමුණු කරන්නේ කියන ප්‍රශ්නය අපිට මුලදී මතුවෙනවා. හැබැයි මේ ආධ්‍යාත්මික කියන කාරණේ හරියට වටහා ගත්තහම අපිට ඒ ගැන පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට
චිත්තානුපස්සනාවේදී දක්වනවා අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. තමන් පිළිබඳව සිත. ඒ කියන්නේ මේ තමන් කියලා හඳුනාගෙන ඉන්න නාම රූප ධර්මයන්ගේ රූපය පිළිබඳව තමයි කායානුපස්සනාවේදී කතා කරන්නේ. එතකොට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වශයෙන් කතා කරන්නේ ප්‍රධාන වශයෙන් සිත ගැන. ධම්මානුපස්සනාවේදී නාම රූප දෙපැත්තම ගැන සියුම් විදිහට විග්‍රහ කරනවා. එතකොට සිත පිළිබඳව විදර්ශනා කරනකොට සතිපට්ඨානෙ ප්‍රගුණ කරනකොටත් තමන් පිළිබඳව තමන්ගේ සිත පිළිබඳව අධ්‍යයනය කරන්නටත් ඕන, අන් අයගේ සිත් පිළිබඳව අධ්‍යයනය කරන්නටත් ඕන. එතකොට මෙතනදිත් කෙනෙකුට එක්වරම බැලුවමට හිතෙන්නට පුළුවන් ඉතින් අනුන්ගේ හිත ගැන අපි කොහොමද තේරුම් ගන්නේ? අන්න එතනට යන්න අපිට මේ ආධ්‍යාත්මික ප්‍රවේශය හඳුනාගත යුතු වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව පිළිබඳව පැහැදිලි කරනකොට ධම්මානුපස්සනාව කොටස් පහකින් දක්වනවා. නීවරණ කාණ්ඩය, ඊළඟට පංචස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය වශයෙන්. මේ කරුණු මේ කොටස් පහේදීම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා ඉති අජ්ජත්තං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. තමන් පිළිබඳවත් තමන්ගෙන් පරිබාහිර වූ ලෝකයේ පිළිබඳවත් අපි මේ ආකාරයෙන් අධ්‍යයනය කරනවා. දැන් මෙතනදී ලෝක සම්මතයේ හැටියට තමන් සහ බාහිර වශයෙන් කතා කළාට මේ සෑම තැනකම තියෙන්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. ඉතින් මේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය අපට මූලික වශයෙන් අධ්‍යයනය කරන්නට අපි යොමු විය යුත්තේ තමන්ට හසුරුවා ගන්නට පුළුවන් සීමාව ඇතුලේ. ඒ කියන්නේ මේ තමන් හැටියට අපි හඳුනාගෙන ඉන්න මේ පංචස්කන්ධය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් තමයි අපි මේ ප්‍රයත්නය ආරම්භ කළ යුත්තේ. ඒ නිසා අජ්ජත් කියලා කියනකොට මේ නාම රූප ධර්ම තමන් කියලා හඳුනාගෙන ඉන්න, තමන් හැටියට හඳුනාගෙන ඉන්න, තමන්ගේ පංචස්කන්ධය හැටියට හඳුනාගෙන ඉන්න, වෙනම සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් හැටියට අපි වෙන්කොටගෙන ඉන්න මේ තමන් පිළිබඳව අධ්‍යයනයෙන් තමයි අපි මේ කාර්යය ආරම්භ කළ යුත්තේ. එතකොට මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා අපි ප්‍රවේශය හදාගත යුත්තේ කොහොමද කියලා කල්පනා කරනකොට අපි ඉන්න තැන ඉඳලා අනුක්‍රමයෙන් ඉදිරියට වැඩෙන්නට ඕන. අපිට එකපාරට මෙන්න මෙතනටයි යන්න ඕන කියලා පෙන්වුවාට යන මාවත හරියට පැහැදිලි නැතිනම් ඒ ගමනේ යන්නට බෑ. උදාහරණයක් හැටියට අපිට ඈතට පේනවා සිරිපා කඳු මුදුන. එතකොට මෙන්න මෙතනටයි අපි යන්න ඕන කියලා කිව්වට අපි දැනට ඉන්න තැන ඉඳලා එතනට යන්න අපි පාර හඳුනා ගන්නට ඕන. දැන් ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්නට ඕන. එතන ඉඳලා ඒ සිරිපා කඳු මුදුනට එහෙම නැත්නම් සමනල කඳු මුදුනට අපි කොහොමද ගමන් කරන්නේ? මොන පැත්තෙන්ද යන්නේ? යා යුතු මාර්ගය කුමක්ද? එතනදී හමු වෙන බාධක මොනවද? තිබිය යුතු සාධක මොනවද? ඒ ගමන සාර්ථක කරගන්නේ කොහොමද? ඉතින් මේ කරුණු ගැන අපිට වැටහීමක් තිබුණොත් තමයි සමනල කඳු මුදුනට ගිහිල්ලා අපිට සිරිපා වන්දනාව කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අපි ආධ්‍යාත්මික ප්‍රවේශයකට ළඟා වෙන්නට අපි දැන් ඉන්න තැන ඉඳලා එතනට යන්න අපි ක්‍රියා කළ යුත්තේ කොහොමද කියලා අනුක්‍රමයෙන් වටහා ගත්තොත් තමයි අපිට මේ කාර්ය කරන්නට පුළුවන්. ඒ නිසා අපි මූලික පියවර 3කින් අපි මේ කාරණේ වටහා ගන්නට උත්සාහ කිරීම වඩා පහසුයි කියලා අපි හඟිනවා. ඒ පියවර 3 තමයි දැනට අපි බොහෝ දෙනා සිතන කල්පනා කරන ආකාරය මත තියෙන්නේ ආත්ම මූලික ස්වરૂපයක්. එතකොට ආත්ම මූලික චින්තනයක් තුළින් අපි කොහොමද තමන් පිළිබඳව, ලෝකයේ පිළිබඳව, හොඳ නරක පිළිබඳව, පින්පව් පිළිබඳව කල්පනා කරන්නේ. ඒ කල්පනා කරන රටාව අපි මූලික වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි බොහෝ දෙනා දැනට ඉන්න තැන. ඊළඟට දෙවැනි පියවර තමයි අපි මනස ටිකෙන් ටික සංවර්ධනය වෙනකොට, මනසේ දුර්වලකම් අඩු වෙනකොට, ಗುಣ වැඩෙනකොට අපි තමන් පිළිබඳවත්, ලෝකයේ පිළිබඳවත් දකින ආකාරය අපි තේරුම් ගන්නට ඕන.
ඒක තමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි ආධ්‍යාත්මික වශයෙන් අපි යම්කිසි ප්‍රවේශයක් ලබනකොට Taman පිළිබඳවත් ලෝකයේ පිළිබඳවත් අපි දකින්නේ කෙසේද කියන කාරණා. ඒ නිසා මේකට අපිට අවශ්‍ය නම් තව බොහෝ පියවර එකතු කර ගන්නට පුළුවන්. අපි කාටත් වටහා ගන්න පහසු විදිහට අපි පියවර 3කින් මේ කාරණා තේරුම් ගන්නට උත්සාහ කරමු. මූලික වශයෙන් ආත්ම මූලික ස්වરૂපය මත තමයි සෑම ප්‍රතඥ සත්වයකම මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොකද මේ පංචස්කන්ධය අජ්ජත් මේ Taman පිළිබඳව නාම රූප ධර්මයන් සෑම කෙනෙක්ම සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට, මම හැටියට තමයි සලකන්නේ. ප්‍රතඥ සත්වයා. ඒතකොට මිනිස්සෙයින් පමණක් නෙවෙයි දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, භූත, പ്രേත, තිරස්චීන මේ සෑම සත්වයක් තුළම මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ සංකල්පය. ඒතකොට මේ සංකල්පය මත ක්‍රියාත්මක වෙන සත්වයින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සත්වයින්ගේ පොදු ලක්ෂණයක් තියෙනවා. සුඛකාමානි සැපය කැමති වෙනවා. දුක්ඛ පටික්කුලානි දුක ප්‍රතික්ෂේප කරනවා. කායික වශයෙන් Tamanට පීඩාකාරී තත්ත්වයන් අත්විඳින්න කවුරුත් ප්‍රිය නැහැ. ඒ වගේම කායික වශයෙන් සුවදායක තත්ත්වයන් අත්විඳින්න හැම කෙනාම කැමතියි. ඇයි මම සුවසේ ඉන්න ඕන, මම පහසුවෙන් ඉන්න ඕන, මගේ ඉන්ද්‍රයන්ට සුවයක්, පහසුවක්, ප්‍රණීත බවක් දැනෙන්න ඕන. මගේ ඉන්ද්‍රයන්ට පීඩාව, අපහසුව නොදැනෙන්නට ඕන. ඒ බඳු සංකල්පයක තමයි, ඒ බඳු මූලික ගතියක තමයි සියලුම ප්‍රතඥ සත්වයින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ බඳු තත්වයක් තුළ ඒ දුක ප්‍රතික්ෂේප කරන, සුවය අපේක්ෂා කරන තත්වය කායික වශයෙන් පමණක් නෙවෙයි මානසිකවත්. මානසික පීඩා ඇති නොවිය යුතුයි. මනස සතුටින් පවත්වා ගන්නට අවශ්‍යයි. දැන් ඒ නිසානේ අපිට දැන් බටහිර ලෝකයේ පිළිබඳව කල්පනා කළොත් අපිට පැහැදිලිව පේනවා බොහෝ මිනිස්සුන්ගේ ජීවන පරමාර්ථය ගත්තොත් සැපය සහ සතුට. එතකොට ජීවිතය කියලා කියන්නේ සැපෙන් සතුටින් පවත්වා ගන්න ඕන. සැපේ නැතිනම්, සතුට නැතිනම් මොකක්ද ජීවිතේ? මොකටද ජීවත් වෙන්නේ? ඒතර සමස්ත ජීවිතේම පරමාර්ථය වෙලා තියෙන්නේ සැපය සහ සතුට. ඊට එහා දෙයක් බොහෝ මිනිසුන් පවා දකින්නට උත්සාහ කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ මූලික ලක්ෂණය වේදනාව පාදක කොටගෙන, වේදනාව උපාදාන කොටගෙන, ඒ වේදනාවේ සුඛ දුක්ඛ බව මතම Tamanගේ ජීවිත දෝලණය වෙන තත්වයක් ඇති වෙනවා ඒ ප්‍රතඥ සත්වයාට ආත්ම මූලික චින්තනය තුල. ඒ කියන්නේ මට මගේ මම සුවෙන් ඉන්න ඕන, මට දුක් විඳින්න බෑ, මම සතුටින් ඉන්න ඕන, මට චිත්ත පීඩා ලබන්නට බෑ. දැන් කාය පීඩා ඇති වෙන ක්‍රමය තමයි කටුක වේදනාවන් දැනීම. ඒ නිසා කටුක වේදනාවන්ට අපි කැමති නැහැ, සෞම්‍ය සුවදායක වේදනාවන්ට කැමති වෙනවා. මනසට පීඩා ඇති වෙන ක්‍රම තුනක් තියෙනවා. පියේහි විප්පයෝග, අප්පියේහි සංපයෝග, ඉච්ඡා විඝාත. ඒ කියන්නේ ප්‍රියමනාප අරමුණු. පියේහි විප්පයෝගෝ කියලා කියන්නේ ප්‍රියමනාප පුද්ගලයෝ විතරක් නෙමෙයි. Taman ප්‍රිය කරන අරමුණු අහිමි වීම. ඊළඟට අප්පියෙහි සංපයෝග දුක්ඛ කියලා කියන්නේ තමන් අප්‍රිය කරන අමනාප අකමැති අරමුණු හමුවීම. ඒත් පුද්ගලයෝ පමණක් නෙමෙයි. තමන් දුර්ගන්ධයට අකමැති නම් ඒ දුර්ගන්ධය ආග්‍රහණය වෙනවා නම් තමන්ට ඒක මනසට පීඩාවක් වෙනවා. කයට ඒකේ ගැටලුවක් නැති වෙන්නට පුළුවන්. නමුත් සිතට පීඩාවක් ඇති වෙනවා. තමන් අකමැති ශබ්ද ඇහෙනකොට තමන්ට ඒක සිතට පීඩාවක් වෙනවා. මේ විදිහට අකමැති අරමුණු හමුවීම සිතේ සතුට නැති වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට ඉච්ඡා විඝාත කියලා කිව්වේ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් කැමති වෙනවා නම්, අපේක්ෂා කරනවා නම්, මේක මෙහෙම වෙන්න ඕන කියලා සැලසුම් හදා ගන්නවා නම් ඒවා ඒ විදිහට නොවෙනකොට අපි පීඩාවටපත් වෙනවා. මෙන්න මේ විදිහට මනස පීඩාවටපත් වෙන ප්‍රධාන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංප්‍රයෝග සහ ඉච්ඡා විඝාත. එතකොට කයට පීඩා ඇති වෙන ප්‍රධාන ක්‍රමය තමයි දුක්ඛ වේදනාව. මේ විදිහට කායික දුක්ඛය, මානසික දෝමනස්සය යම් හේතුවකින් ඇති වෙනවා නම් ආත්ම මූලිකව සිතන පුද්ගලයා
ඒ ඇති වෙන කායික මානසික පීඩාව දරන්නට සූදානම් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරමින් කායික සුවය මානසික සුවය අපේක්ෂා කරනවා. එතකොට ඒ වෙනුවෙන් මොනවද කරන්න සිද්ධ වෙන්නේ? ඒ විදිහට ඒ කයට දැනෙන දුක ප්‍රතික්ෂේප කිරීම හොඳද? සිතට දැනෙන දෝමනස්සේ ප්‍රතික්ෂේප කිරීම හොඳද? මේක දරාගන්න එක හොඳද? ඒ පිළිබඳ මූලික ਵਿਚාරයක් නැහැ මුල් අවස්ථාවේදී. ඒ පීඩාව දුරු කරගන්නට කල හැකි දේ කරනවා. මේක කුරා කුහුඹුවාගේ පටන් සියලුම සතා සිව්පාවාගේ පවා ස්වභාවය. දැන් සතෙකුට කුරා කුහුඹුවෙකුට හරි ඒ සතාට පීඩා ඇති වෙන විදිහේ යමක් සිද්ධ වෙනකොට ඌ එතනින් ඉක්මනට පලා යන්නට ඉවත් වෙන්නට වෑයම් කරනවා. ඇයි ඒ? සුඛ කාමානි දුක්ඛ පටික්කුලානි. සැපේ කැමති වෙනවා දුක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා සමහර වෙලාවට ඒ පැමිණෙන පීඩාව අපට දරා ගන්න බැරි නම් එක්කෝ තමන් එතනින් පලා යන්නට වෑයම් කරනවා. එහෙම නැත්නම් ඒ අරමුණ විනාශ කරන්නට වෑයම් කරනවා. එතකොට අරමුණ අපට වඩා දුර්වලයි කියලා වැටහෙනවා නම් අරමුණ විනාශ කරන්න ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු උදාහරණයක් හැටියට දැන් කෙනෙකුගේ ශරීරයේ මදුරුවෙක් වහලා දෂ්ට කරනවා. ඒතර මදුරුවා කියන අරමුණ අපට වඩා දුර්වල අරමුණක් නිසා අපි එතනදී තලලා ඌව විනාශ කරන්නට වෑයම් කරනවා. හැබැයි අපි හිතමු කොටියෙක් සිංහෙක් හස්තියෙක් අපට පීඩා කරන්න එනවනම් අපට ඒ අරමුණ අභිභවා යන්නට පහසු නැහැ කියලා වැටහුණු ගමන් අපි එතනින් පලා යන්නට වෑයම් කරනවා. මේ විදිහට සාමාන්‍ය ලෝකයා ආත්ම මූලිකව කල්පනා කරනකොට තමන් පීඩාවෙන් අයින් වෙන්නට හෝ එහෙම නැත්නම් පීඩාකාරී දේ අහෝසි කරන්නට හෝ ක්‍රියාත්මක වෙනවා. එතනදී ඒක කුසල්ද අකුසල්ද හොඳක්ද නරකක්ද සදාචාරයේද දුරාචාරයේද ඒ කතාවන් එච්චරම අදාළ වෙන්නේ නැහැ. මොකක් නිසාද? මට දුක් විඳින්න බෑ මම සැපසේ ඉන්නට ඕන කියන ආත්ම මූලික චින්තනයත් එක්කලා සත්වෝ බොහෝ අපරාධ කරමින් හෝ තමන්ගේ සුවය සහනය පවත්වා ගන්නට වෑයම් කරනවා දුක පීඩාව දුරු කරගන්න. දැන් මේ தത്വයට පෙළඹෙන්නේ මොකක් නිසාද? ආත්ම මූලික චින්තනය නිසා. මට දුක් විඳින්න බෑ මම සැපසේ ඉන්න ඕන කියන අදහසත් එක්ක. දැන් මෙහෙම කටයුතු කරගෙන යනකොට එතනත්තාට ටිකෙන් ටික සත්පුරුෂයෝ ඥානවන්තයෝ හමු වෙනවා. ඒ අය පැහැදිලි කරලා දෙනවා අර බාහිරින් අන්‍ය සත්වයින්ගෙන් Tamanට පැමිණෙන දුක පීඩාව නිසා ඒ සත්වයින් ඝාතනය කරන්නට ගියොත් ඒකෙන් අකුසලයක් සිද්ධ වෙනවා. ඒ අකුසලය නිසා Tamanටත් අකාලේ මැරෙන්න සිද්ධ වෙනවා. Tamanට දුගතිය උපදින්න සිද්ධ වෙනවා. මේ කාරණා ඔහු ධර්මානුකූලව දැනගන්නවා. පින්පව් පිළිබඳව, හොඳ නරක පිළිබඳව, කුසල අකුසල් පිළිබඳව කාලයාගේ ඇවෑමෙන් ඥානවන්තව සත්පුරුෂය ඇසුරු කරනකොට ඒ තැනත්තා දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ අර ආත්ම මූලික හැඟීමත් එක්ක ඒ තැනත්තා එතනින් එහාට කල්පනා කරන්නේ දැන් මදුරුවා දෂ්ට කරනකොට ඒක පීඩාවක් නිසා මදුරුවා මරනවා. එතකොට ඒ පීඩාවෙන් නිදහස් වෙනවා. හැබැයි ඒකෙන් සසර ගමනේ ඊට වැඩි පීඩාවක් මට විඳින්න වෙනවා නම් එතකොට පොඩි පීඩාවක් දුරු කරගන්න ගිහිල්ලා ලොකු දුකක් ලොකු පීඩාවක් විඳිනවට වඩා හොඳයි මේ අවස්ථාවේ කොහොම හරි මේ පීඩාවෙන් වළකින්නට උත්සාහ කරන්න ඕන සතා මරන්නේ නැතිව. අන්න ඊට පස්සේ තනත්තා සතුන් මැරීමෙන් වැළකීමට වෑයම් කරනවා. කොමක් නිසාද? සතුන් කෙරෙහි කරුණා මෛත්‍රිය නෙමේ. ඒ සතා මැරුවොත් මට සසර ගමනේ අපාගත වෙන්නට වෙනවා, දුක් විඳින්නට වෙනවා, අකල් මරණ වලට ගොදුරු වෙන්න වෙනවා. ඒ නිසා සත්තු නොමැරිය යුතුයි කියන ආකල්පයකට එතනත්ත පැමිණෙන. එතකොට එතෙන් පටන් එතනත්ත සත්තු මැරීමෙන් වළකින්න යම් උත්සාහයක් ගන්න. ඒ උත්සාහය නිසා එතනත්තා තුල යම් සංවරයක් ගොඩනැගෙනවා. යම් සුචරිතයක් ගොඩනැගෙනවා. යම් කිසි සීලයක් ගොඩනැගෙනවා. යම් වීරයක් ගොඩනැගෙනවා. හැබැයි ඒ වීරය, ඒ සීලය, ඒ උත්සාහය සියල්ල පදනම් වෙලා තියෙන්නේ මට දුක් විඳින්න බෑ. මම රැකෙන්න ඕන, මම සුවෙන් ඉන්නට ඕන කියලා මේ පංචස්කන්ධයට දැනෙන
සුඛ දුක්ඛයන් පාදක කොටගෙන සැපය අපේක්ෂා කරනවා දුක ප්‍රතික්ෂේප කරනවා කියන ආත්ම මූලික පදනම මත තමයි දැන් ඒ තනත්තා සත්තු මැරීමෙන් වළකින්නේ. එතකොට ඔය විදිහටම හොරකම් කිරීමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය පරිහරණය කිරීමෙන් මේවෙන් සිද්ධ වෙන දීර්ඝකාලීන හානි දැනගන්නකොට తాවකාලිකව ඇතිවෙන පීඩාව හෝ අවශ්‍යතාවය යටපත් කරගෙන අර දිගු කාලීනව ඇතිවෙන දුක්ඛ පීඩාවෙන් වළකින්නට වෑයම් කරනවා. එතකොට යම්කිසි සුචරිතයක් සදාචාර සම්පන්න බවක් ඒ තැනැත්තා තුළ විද්‍යමාන වෙන්නට පුළුවන්. හැබැයි එය ගොඩනැගිලා තියෙන ආත්ම මූලික පදනමක් මත. මම රැකෙන්නට ඕන, මම පරිස්සම් වෙන්නට ඕන කියන අදහසත් එක්ක. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් අර Tamanට සුවය සැපය ලං කරගන්න සතා සිව්පාවා පවා බොහෝ දේ කරනවා. කුරා කුහුඹුවා පවා Taman ප්‍රියමනාප තැනට ඇදී යනවා. ප්‍රියමනාප රසයට ඇදී යනවා. ප්‍රියමනාප පරිසරයට ඇදී යනවා. ඒ වගේ අවශේෂ සත්වයොත් මිනිස්යොත් Taman කැමති දෙයට, ඉන්ද්‍රියන්ට ප්‍රිය දෙයට, Tamanට සුවයක් සනීපයක් දැනෙන දෙයට, දිවට රස දැනෙන, ඇසට ප්‍රියමනාප රූප ලැබෙන, කනට ප්‍රියමනාප ශබ්ද ඇහෙන, ඒ වගේම කයට ප්‍රියමනාප ස්පර්ශයන් ලැබෙන, සිතට ප්‍රියමනාප අරමුණු ලැබෙන ඒ බඳු තැන්වලට ප්‍රිය කරනවා. ඇයි කායිකව සුව පහසුවෙන් ඉන්නවා වගේම මානසිකව සතුටින් ඉන්නට අපට ඕන වෙනවා. ඇයිද? මම සුවෙන් ඉන්නට ඕන, මට දුක් විඳින්නට බෑ. මේ හේතුව නිසා ඒතනත්තා වෑයම් කරනවා ඒ Taman ප්‍රියමනාප දේවල් අත්පත් කරගන්නට. දැන් ඒ ප්‍රියමනාප දේවල් අත්පත් කර ගැනීමේදී ඒක හොරකම් කරලාද ලැබෙන්නේ, ඒක වැරදි විදිහට ලැබෙන්නේ, ඒවා ඒ තැනත්තාට අදාළ වෙන්නේ නැහැ. හොරෙන් හරි වංචා කරලා හරි බොරු කියලා හරි මොන ක්‍රමයෙන් හරි මට ඕන දේවල් මම පවත්වා ගන්නට ඕන සැපේ සඳහා. නමුත් කාලයාගේ ඇවෑමෙන් සත්පුරුෂය ඇසුරු කරනකොට, ඥානවන්තය ඇසුරු කරනකොට ඒ තැනත්තා දැනුවත් වෙනවා අපි අපට ඕන දේවල් ලබා ගන්නට වෙහෙස මහන්සි වීම උත්සාහ කිරීම විතරක් නෙමේ, ඒවා ලැබෙන්නට නම් සාංශාරික වශයෙන් ඒවා ලැබිය යුතු කුසල් කරලා තියෙන්න ඕන. ඒකට හොරකම් කරන්න ගියොත් අපිට සසරේ තවත් ඒ ලැබෙන දේවල් නැති වෙන්න පුළුවන්. ඒ විදිහේ දුක්ඛ විපාකයක් අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා ලබන්නට නම් හොරකම් කිරීම නෙමෙයි කල යුත්තේ, අන් අයට පුළුවන් තරම් උදව් කරන එක, දන් දෙන එක. එහෙම ලෝකෙට දේවල් දුන්නොත් තමයි, වැපුරුවොත් තමයි Tamanට අස්වැන්න ලැබෙන්නේ. මේ කාරණේ ඥානවන්තයින්ගෙන් අහලා දැනගත්තාම ඒ තැනත්තා අනුන්ට උදව් කරන්න, දන් දෙන්න, උපකාර කරන්න, සහාය වෙන්න, පරිත්‍යාග කරන්නට ටිකෙන් ටික පෙළඹෙනවා. කුමක් නිසාද? මට දේවල් ලැබෙන්නේ මම අනිත් අයට දුන්නොත් පමණයි. එතකොට දැන් මේ දෙන්නේ මොකටද? අනුන් රකින්නට නෙමේ, මාව රැක ගන්නට ඕන, මාව පරිස්සම් කර ගන්න ඕන, මට දුක් විඳින්න බෑ, මම සැපෙන් ඉන්නට ඕන කියන ආකල්පයත් එක්කලා එතනත්තා දන් දෙන්න, පින්දහම් කරන්නට පෙළඹෙනවා. දැන් ඔන්න අර මුලින් හිටපු පුද්ගලයාට වඩා මේ පුද්ගලයා සමාජයට කරන අනර්ථයෙන් වළකින්න උත්සාහ කරනවා. සමාජයට කරන යහපත ටිකෙන් ටික පුහුණු කරන්නට වෑයම් කරනවා. හැබැයි ඒ සමාජයක් ගැන හිතලා නෙමෙයි, මට සැප විඳින්නට ඕන, මට දුක් විඳින්නට බෑ කියන ආත්ම මූලික පදනම මත. දැන් ලෝකේ බහුලව මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය මූලික ප්‍රවේශය තුළ. එහෙම නැත්නම් ආත්ම මූලික පදනමක් මත තමයි බොහෝ සත්වෝ පව්කම් වලින් වළකින්නේ, කුසල් කරන්නේ. එතකොට ඒ විදිහට ඒ බඳු පදනමක ඉඳගෙන හරි පව්කම් වලින් වළකින එක හොඳයි. Tamanගේ සුවය පහසුව සඳහා අපරාධ කරන්නේ නැතිව ඒ මමත්වය මුල් කොටගෙන හරි පව්කම් වලින් වැළකීම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම Tamanගේ සුවය පහසුව සඳහා කියන අදහසින් හරි ලෝකෙට උදව් කරන එක, යහපතක් කරන එක මුල් තත්ත්වයට වඩා ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ තැනත්තා ඒ මම රැකෙන්න ඕන, මම පරිස්සම් වෙන්න ඕන කියන පදනමේ කටයුතු කරනකොට ලෝකෙට උදව් කරනවා වගේම යම් මොහොතක Tamanට දැනුනොත් Tamanට හානියක් වෙනවා කියලා ඒ උපකාරය නවත්තනවා. අනිත් අයට හානි කරන එක
නොකර සිටින්නට උත්සාහ කරනවා. හැබැයි Tamanට හානියක් වෙනවා කියලා දැනුනොත් ලෝකෙට හානි කරන්නට එතනත් ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒ? දැන් මේ සියල්ල කරන්නේ මම රැකගන්න, මාව සුවපත් කරගන්න. කුමක් නිසාද? සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලානි. සියලු සත්වයෝම සැපයට කැමති, දුක ප්‍රතික්ෂේප කරන ස්වභාවය සත්වයින්ගේ මූලික ගතියක් නිසා. දැන් දිගු කලක් සසරේ මේ විදිහෙන් කටයුතු කරනකොට ඒතනත්තාට සම්මා සම්බුදුවරු, පසේ බුදුවරු, රහතන් වහන්සේලා, ඒ ආර්ය ධර්මය දැන ඉගෙනගත්තු තවත් සත්පුරුෂයෝ විටින් විට හමු වෙනවා, මුණ ගැහෙනවා. එහෙම මුණ ගැහෙනකොට ටිකෙන් ටික ඒතනත්තා ඉගෙන ගන්නවා මේ කයට ඇතිවෙන පීඩා වැළැක්වීම පමණක් නෙමේ, අපට සිතට පීඩා මතුවෙන්නේ කායික වශයෙන් බාහිරින් එන දේවල් නිසා පමණක් නෙමෙයි. අකුසල් කිරීමෙන් වැළකුණාම අපට දුක්ඛ විපාක අඩු වෙනවා. හැබැයි අකුසල් නිසාම නෙමෙයි අපට චිත්ත පීඩා ඇති වෙන්නේ. චිත්ත පීඩා ඇතිවීම වළක්වා ගන්නට අපි සසරේ කුසල් කළාම අපට සැප විපාක ලැබෙනවා. හැබැයි සැප විපාක ලැබුණු පමණින්ම අපේ හිත සැහැල්ලු වෙන්නේ නැහැ. එනම් මේ මානසික පීඩාවන් ඇති වෙන්න බාහිර සැප දුකට වඩා අපි හිතන ක්‍රමය විශේෂයෙන් වැදගත් වෙනවා. අපට ලෝකයේ පිළිබඳව කරුණාවක්, මෛත්‍රියක් ඇති වෙනකොට අපේ මනස සෞම්‍ය වෙනවා. අපේ මනසට සුවයක් දැනෙනවා. ඒ වගේම අපි ලෝකයට හානි කිරීමෙන් වළකිනකොට කෝපය, ද්වේෂය, වෛරය අඩු කරගන්නකොට අපේ මනසේ ලොකු සුවයක්, සහනයක් ඇති වෙනවා. එතකොට කාලයාගේ ඇවෑමෙන් එතනත්තා හඳුනා ගන්නවා, වටහා ගන්නවා මේ භෞතික දේවල් සැපය දුක හැටියට වෙන් කරගෙන මම කැමති දේවල්, එහෙම නැත්නම් ප්‍රියමනාප දේවල් ලබනවා වගේම වඩා වැදගත් සාධකයක් වෙනවා. කොච්චර ප්‍රියශීලී දේ ලැබුණා වුණත් මම ඒ ගැන හිතන විදිහ මත තමයි මගේ මානසික සොම්නස දුම්නස තීරණය වෙන්නේ. එහෙමනම් ටිකෙන් ටික මේ කාරණය වටහා ගත්තාම ඒ තැනත්තා වෑයම් කරනවා තමන්ගේ මනසේ දුර්වලකම් අඩු කරගෙන ಗುಣ අවදි කරගන්න. කුමක් සඳහාද? එතකොට තමයි මානසික වශයෙන් සහනයක් සැලසෙන්නේ. මානසික සහනය සලස්වා ගන්නට නම් හිත සකස් කර ගන්නට ඕන. චිත්ත පීඩා ඇති වෙන ආකාරය අඩු කර ගන්නට ඕන. හිතට සහනය ලැබෙන විදිහේ ಗುಣධර්ම දියුණු කර ගන්න ඕන. එතකොට ඒත් මොකටද කරන්නේ? මම සුවෙන් ඉන්න ඕන, මම සැනසීමෙන් ඉන්න ඕන කියන අදහසත් එක්කලා. දැන් මේ විදිහට කටයුතු කරගෙන යනකොට ඒ සඳහා හුදෙක් භෞතික වශයෙන් ක්‍රියාත්මක වෙලා විතරක් හරියන්නේ නැහැ. මානසික වශයෙන් ඒ ಗುಣ Taman තුල වැඩෙන්න ඕන, අවංකව වැඩෙන්න ඕන. එහෙම වැඩුණොත් තමයි මේ தત્ත්වය ගොඩ නැගෙන්නේ කියලා වටහා ගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු වර්තමාන සමාජයේ වුණත් යම් කෙනෙක් ඇවිදින් කියනවා හාමුදුරුවනේ මම වැඩ කරන ආයතනයේ මට හරියට මේ විදිහට අසවල් පුද්ගලයා විසින් කරදර කරනවා, පීඩා කරනවා. ඉතින් මට එතනත්තට එරෙහිව ක්‍රියා කරන්නත් බෑ. මට වඩා ඉහළ නිලධාරියෙක් නිසා ඉතින් මං හරි චිත්ත පීඩාවෙන් ඉන්නේ. මම මේකට මොකද්ද කරන්න ඕන? එතකොට අපි හිතමු කෙනෙක් කියනවා ඕකට ගැටෙන්න යන්න එපා. ඉතින් ගැටිලා කරන්න දෙයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඒ පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වඩන්න උත්සාහ කරන්න. දැන් මෙත් වඩන්න උත්සාහ කරන්න කියලා කිව්වහම අර පීඩාව දුරු කර ගැනීමේ උපාය මාර්ගයක් හැටියට ඒ පුද්ගලයා අරමුණු කොටගෙන සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතන්න උත්සාහ කළාට දැන් මේ මෙත් වැඩීමේ පදනම මොකද්ද? අර පුද්ගලයා සුවපත් කිරීම නෙමේ, ඒ පුද්ගලයාගෙන් මට වෙන ප්‍රශ්නය විසඳා ගැනීම. දැන් එහෙමනම් එතන තියෙන්නේ ආත්ම මූලික හැඟීමකින් තමයි මේක කරන්නේ. මෙහෙම කරගෙන යනකොට එතනත්තා කාලෙකදී ඉගෙන ගන්නවා සත්පුරුෂයන්ගේ අසුර සද්ධර්ම ශ්‍රවණයත් එක්කලා එතනත්තා ඉගෙන ගන්නවා මෙහෙම කළාට සැබෑ මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ. එතන තියෙන්නේ එක්තරා වංචනික අදහසක්. ඒ කියන්නේ අනිත් කෙනා සුවපත් වෙන්න කියලා වචනයෙන් හිතුවට එහෙම නැත්නම් සිතෙන් සිතුවට ඒක ඇතුලේ තියෙන චේතනාව තමයි ඒතනත්තාගෙන් මට එන පීඩාව වළක්වා ගැනීම. එතකොට හැබැයි මෙත් සිතක් අවදි වෙන්නේ නැහැ.
හැබෑමෙත් සිත කියලා කියන්නේ ඔහුගේ මට වෙන පීඩාව වළක්ව ගන්න නෙමේ. ඔහුට ඇති වෙන පීඩාව දුරු වෙන්නට අවංකව සිතන ගතිය. ඒ කෝපය නිසා, ඒ ද්වේෂය නිසා, ඒ හිංසනය නිසා ඒතනත්තාට විනාශයක් සිද්ධ වෙනවා. එයින් ඒතනත්තා මිදේවා. ඒතනත්තාට යහපතක් වේවා කියලා සැබෑවට අනුන්ගේ යහපත සුවය අපේක්ෂා කරනකොට තමයි තමන්ගේ මනසත් සැබෑවටම පිරිසිදු වෙන්නේ, අනුන්ටත් සැබෑවටම යහපතක් වෙන්නේ. මේ කාරණය දැන ඉගෙන ගත්තාම ඒ තැනත්තා ටිකෙන් ටික සැබෑවටම තමන් ගැන වගේම අනුන් ගැන හිතන්නට පුරුදු පුහුණු වෙනවා. අන්න එතනින් තමයි අර දෙවනි පියවරට අපි අවතීර්ණ වෙන්නේ. මොකද්ද දෙවනි පියවර? මානුෂීය වශයෙන් කල්පනා කරලා, මනුෂ්‍ය ගුණ, මනුෂ්‍ය ධර්ම අපේ මනස තුල අවදි කරගන්නට වෑයම් කරනවා අවංකව. ඒ මනුෂ්‍ය ධර්ම අවදි වෙනකොට කාලයගේ ඇවෑමෙන් ටිකෙන් ටික අපි තුල අර මම මට මගේ කියන පටු ආකල්පේ වෙනුවට ටික ටික වැඩෙන්නට පටන් ගන්නවා. මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ඒ අයට සුවපත්ව ජීවත් වෙන්නට උදව් කරන්න ඕන, සහාය වෙන්න ඕන කියන මේ හැඟීම අනුක්‍රමයෙන් එතනත්තා තුල වැඩෙන්න ගන්නවා. දැන් අර මම මට මගේ යහපත මගේ සුවය මගේ පහසුව මට දුක් විඳින්න බෑ කියන පටු ආකල්පේ වෙනුවට ඒතනත්තා තුල ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒකට බොහෝ කාලයක් ගත වෙන්නට පුළුවන්. සමහරට කල්ප ගණනක් ගත වෙන්නට පුළුවන්. අනුක්‍රමයෙන් උස් පහත් වෙමින් විටින් විට සත්පුරුෂ ආශ්‍රය ලැබමින් මේ චින්තනය මේ ආකල්පය දියුණු කරගන්නට අපට සසරේ බොහෝ කාලයක් ගත වෙන්නට පුළුවන්. කෙසේ හෝ කාලයගේ ඇවෑමෙන් සත්පුරුෂ ආශ්‍රයත් එක්ක සද්ධර්ම ශ්‍රවණයත් එක්කලා Taman වෑයම් කරනවා. මේවා නිකම් මතු පිටින් රඟපාලා මනස වෙනස් කරන්න බෑ. මම මෙත් වඩනවා කියලා හිතපු පමණට මෙත් වැඩෙන්නේ නැහැ. මම අනුන්ට සංග්‍රහ කරනවා කියලා මොනවා හරි ටිකක් දීපු පමණට පරිත්‍යාගය වැඩෙන්නේ නැහැ. මේ ධර්ම වැඩෙන්න නම් අවංකව ඒ මනෝභාවයන් Taman තුල අවදි වෙන්නට ඕන. එතකොට සත්තු මැරීමෙන් වැළකුණු පමණට Tamanගේ මනසේ ද්වේෂය දුරු වෙන්නේ නැහැ. මදුරුවා මරණයකින් වළකින්න පුළුවන්. නමුත් මදුරුවා ඇඟේ වහලා දෂ්ට කරනකොට එහෙම නැත්නම් කන ළඟ කුරු කුරු ගාලා සද්ද කරනකොට අපේ මනසේ කෝපය ඇවිස්සෙනවා. සතා මැරුවේ නැති වුණාට ද්වේෂයෙන් අපි පීඩා විඳිනවා. එතකොට මේ தත්වෙන් නිදහස් වෙන්න අපිට සත්තු මැරීමෙන් වැළකීමෙන් පමණක් මේක කරන්න පුළුවන් කමක් නැහැ. අර ද්වේෂයත් අඩු කරගන්න ඕන. එතකොට මුල් අවස්ථාවේ මගේ පහසුව සඳහා තමයි ඒක කරන්න වෑයම් කරන්නේ. හැබැයි ඒක නිකන් කරන්න බෑ. අර සතා සිව්පාවා කෙරෙහි ඇති වෙන ක්‍රෝධය වෛරය දුරු කරගන්නට ඕන. ඒ සඳහා කොහොමද මම සිටිය යුත්තේ, කල්පනා කළ යුත්තේ? එතකොට මං පමණක් නෙමේ අන්‍ය සත්වෝ ජීවත් වෙන්නට කැමති, සැපයට කැමති, ඒ වගේම ඒ සත්වෝ ජීවත් වෙන ස්වභාවයක්. දැන් මදුරුවා ලේබොන සතා ලේ බීලා ජීවත් වෙනවා ඇරෙන්නට ඌට වෙන විකල්පයක් නැහැනේ. එතකොට ඌ තමන්ගේ ආහාරය සොයාගෙන යාමයි කරන්නේ. ඒක මට කරදරයක් නම් මම ඒක වළක්වා ගන්න එක වෙනම කාරණයක්. හැබැයි ඒ නිසා ඒ සතා ඝාතනය කළ යුතුයි කියලා නියමයක් නැහැ. මොකද ඒ සතත් ජීවත් වීමේ කැමැත්ත සඳහායි ඒ ප්‍රයත්නය දරන්නේ. එතකොට මේ කාරණා අපි නුවණින් තේරුම් ගන්නකොට සත්පුරුෂය ආශ්‍රය කරමින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් අපි මේ කරුණු දැන ඉගෙන ගන්නකොට අනුක්‍රමයෙන් අපේ මනසේ අවංකව මා පමණක් නෙමේ අන්‍ය සත්වෝ ජීවත් වෙන්නට ඕන කියන කරුණාව මෛත්‍රිය වැඩෙන්නට ගන්න. එතකොට අර ද්වේෂය ආවේගය වෙනුවට අන්‍ය සත්වයන් පිළිබඳව කරුණාව මෛත්‍රිය දයාව උපදින්නට ටිකෙන් ටික පටන් ගන්නවා. මේ தત્ත්වය වැඩෙන්න තමයි අර සංකල්පේ තහවුරු වෙන්නේ. කුමක්ද? මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්න ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් මම රැකෙනවා වගේම අන් අයගේ සුරක්ෂිත බව සඳහා, අන් අයගේ සුවය සඳහා, පහසුව සඳහා මම සහාය වෙන්නට ඕන. දැන් මේ දෙවනි පියවරට අපේ මනස ප්‍රවේශ වුණාම එතන ස්ථාවර වෙනකොට එතනට ප්‍රවේශ වුණු පමණින්ම අපිට ඒක තහවුරු කරගන්න බෑ. උස් පහත් වෙනවා. කලකදී ඒක මතුවෙනවා, කලකදී යටපත් වෙනවා. සත්පුරුෂය ඇසුරු කරනකොට ඒ සංකල්පය මතුවෙනවා. අසත්පුරුෂය ඇසුරු කරන්න පටන් ගත්තාම ආයෙ වෙනස් වෙනවා.
එකම ජීවිතය තුල අපට සැහැල්ලුවෙන් ඉන්නකොට ඔය ආකල්ප වැඩෙනවා. අපි පීඩාවෙන් ඉන්නකොට ඒ ආකල්ප යටපත් වෙනවා. මෙහෙම විට විට උස් පහත් වෙනවා. මෙහෙම උස් පහත් වෙමින් ගිහිල්ලා යම් කාලයකදී ඒ හැඟීම තහවුරු වෙනවා. අන්න තහවුරු වෙනකොට අපි සැබෑ මනුෂ්‍ය කියන තැනට අවතීර්ණ වෙනවා. එතකොට අපි සත්තු නොමරා ඉන්නේ මට අපාය යන්න සිද්ධ වෙයි, මට දුක් විඳින්න වෙයි, මට අකාලේ මැරෙන්න වෙයි කියන කර්ම විපාකයෙන් වළකින්න පමණක් නෙමෙයි. අපි දන්නවා සතා මැරුවොත් අපටත් අකාලේ මැරෙන්න සිද්ධ වෙනවා, දුක් විඳිනවා. ඒකත් අපි දන්නවා. ඒකෙන් තමන් ආරක්ෂා කර ගැනීම කියන අවබෝධයක් තමන්ට තියෙනවා. හැබැයි හුදෙක් ඒ සඳහා පමණක් නෙවෙයි, මාව රැකගන්න කියන අදහස නිසා පමණක් නෙවෙයි, අන්‍ය සත්වයොත් ඉපදිලා ඉන්නේ ජීවත් වීම සඳහා කැමැත්තක් ඇතිව. ඒ හැම සතෙක්ම දේවල් කරන්නේ ජීවත් වීමේ ඕනෑකම නිසා. මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණය මාව රැක ගන්නවා වගේම අනිත් අයත් රකින්න ඕන. මාව සුවපත් කර ගන්නවා වගේම අන් අයටත් සුවසේ ජීවත් වෙන්නට සහාය වෙන්න ඕන කියන මේ ආකල්පය, මේ මානුෂීය ආකල්පය වර්ධනය වෙන්න ප්‍රාණඝාතයෙන් වළකින්නේ, සොරකමින් වළකින්නේ, කාම මිත්‍යාචාරයෙන් වළකින්නේ, බොරුවෙන් මද්යපානයෙන් වළකින්නේ, හුදෙක් තමන් රැකෙන්නට විතරක් නෙමෙයි ලෝකය රකින්නටත් අවබෝධයක් ඇතිව. අන්න එතනට යනකොට ඒ තැනත්තගේ පංචශීලය මනුෂ්‍ය ධර්මයක් බවට පත් වෙනවා. මනුෂ්‍ය ධර්මයක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ ආශ අනුක්‍රමයෙන් මේ විදිහට අඩු වෙලා ගිහිල්ලා දැන් තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ මිනිසුන්ගේ ආශ අවුරුදු 120ක් පමණ. ඒතර මේ වන විට අවුරුදු 70ක් පමණ. ඒතර වසර 2500ක් ගත වෙනකොට අවුරුදු 50කින් පමණ මිනිසුන්ගේ ආයු කාලය පිරිහිලා. ඒතර මේ தත්ත්වය දිගින් දිගට ගිහිල්ලා අවුරුදු 10 දක්වා ආයුෂ පිරිහෙනවා. ඒ කාලයට එක්තරා මුග සංඥාවක් කියන්නේ සතෙක් කියන සංඥාව. අර මනුෂ්‍ය ධර්ම පිරිහිලා ගිහිල්ලා දකින මව, පියා, බිරිඳ, සැමියා, දරුවා පිළිබඳව පවා සත්ව සංඥාවක් විතරයි. ඒ සත්ව සංඥාවේ ස්වභාවය තමයි හැම විටම බිය තැති ගැනීම වෙනවා අනේකා මාව නසයිද කියලා. දැන් තිරිසන් සත්තු දෙන්නෙක් එකට හමු වුණු ගමන් අපි දකින දෙයක් තමයි එක් සතෙක් අනෙක් සතාට ගොරවනවා, ඒ සතා මේ සතාට ගොරවනවා. ඇයි හැම විටම මේ සතුන්ට අභියෝගයක් ඇති වෙනවා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳ. ඒ නිසා අනේකා ඉස්සර වෙන්නට කලින් තමන් ඉස්සර වෙන්නට ඕන කියන අදහසින් බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනකොට විනාශයක් සිද්ධ වෙනවා. එතකොට මිනිසුන් අතරත් මේ මෘග සංඥාව ශීඝ්‍රයෙන් පැතිරී යනකොට බිරිඳ, සැමියා, දරුවා, අම්මා තාත්තා කියලා වෙනසක් නැහැ. ළඟ ඉන්න කෙනා Tamanට අභියෝගයක් හැටියට දැනෙනවා කා කොටා ගන්න වෑයම් කරන. දැන් අද වුණත් මේ වෑ යම් ගති ලක්ෂණ අපට පේනවනේ. බිරිඳව මරන්නේ, සැමියාව මරන්නේ, Tamanගේ දරුවව මරන්නේ, අම්මා තාත්තා මරන්නේ, සහෝදරයා මරන්නේ. එයි ඒ අය Tamanට අභියෝගයක් හැටියට දැනෙන නිසා. ඉතින් මේ తত্ত্বය වඩාත් වර්ධනය වෙනවා මිනිසුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් පිරිහෙනකොට. අවසානයේ දෙවි දේවතාවෝ පවා මිනිසුන්ට දැනුවත් කරනවා මේ කාලේ හුදකලා වෙන්න එක තැන ඉන්න එපා. ඕනෝන් එක තැන හිටියොත් කා කොටාගෙන විනාශය. ඉතින් මේ පණිවිඩය තේරුම් ගන්නා 14ක් තා සුළු පිරිසක් දෙනා හුදකලා වෙලා රැකෙනවා. අවසානයේ ඒ අය ආපහු තමන්ගේ ගම්බිම් වලට එනකොට ඒ අයට පෙනෙනවා තමන්ගේම සියලු දෙනා කා කොටාගෙන මැරිලා විනාශ වෙලා එකම මල කඳන් ගොඩක්, මලමිනී ගොඩක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අර ටික දෙනා කල්පනා කරනවා ඇයි අපට මෙහෙම වුනේ? එහෙම කල්පනා කරනකොට ඒ අයටම දැනෙනවා අපිට මේ විනාශය සිද්ධ වුනේ මා රැකෙන්නට අනුන් නැසිය යුතුයි කියලා සිතූ නිසායි. ඊට පස්සේ ඒ අය තුලින් අවංක හැඟීමක් ඇති වෙනවා මින් මතු මා රැකෙන්නට කියන අදහසින්වත් අනුන් නොනැසිය යුතුයි. අන්න ප්‍රාණඝාතයෙන් වැළකීම කියන අදහස මනුෂ්‍ය సంతානේ අවංකව යලි අවදි වෙන අවස්ථාව. ඒ අදහස ඒ සංකල්පේ කොච්චර ප්‍රබලද කියනවා නම් අර අවුරුදු 10ක් ආයු ඇති මිනිසුන්ට උපදින දරුවෝ
අවුරුදු 20ක් ආයුෂ ඇති අය බවට පත් වෙනවා අර එක මනෝභාවය නිසා. දැන් බලන්න ආත්ම මූලික හැඟීමෙන් ඔබට ගිහිල්ලා අනිත් අය රකින්න ඕන කියන අවංක අදහසක් ඇති වෙනකොට එහි බලය කොච්චර. ඔය විදිහටම අදත්තාදාන කාමමිත්‍යාචාර ආදී එක් එක් අකුසලෙන් වළකින්නට අවංක සිතුවිලි පහළ වෙනකොට ඒ වගේ දෙගුණය බැගින් ආශ වර්ණ සැප බල ප්‍රඥා වැඩෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සත්වයා සසරේ දීර්ඝ කාලයක් සැරිසරනකොට තමයි අර ආත්ම මৌলিක හැඟීමෙන් මානුෂීය පදනමකට මනස අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ තනත්තා පව්කම් වලින් වළකින්නේ Taman ගැන හිතලා විතරක් නෙමේ ලෝකය ගැන හිතලා. ඒ වගේම එතනින් එහාට එතනත්තා මෙත් වඩන්නේ මම රැකෙන්න කියන පටු වංචනික අදහසින් නෙමේ සැබෑවටම අනුන් රකින්නට ඕන කියන අදහසින්. එතකොට තමයි සැබෑ කරුණාව කියන්නේ අන් අයට පැමිණෙන දුක වේදනාව දුරු කරන්න උනන්දු වෙන ගතිය. මෛත්‍රිය කියලා කියන්නේ අනිත් කෙනාගේ සැපය සතුට සුවය වෙනුවෙන් කැප වෙන උනන්දු වෙන ගතිය. ඊළඟට මුදිතාව කියලා කියන්නේ අන් අය සුවයෙන් සතුටින් ඉන්නවා දකිනකොට ඒ පිළිබඳව සතුට වෙන තෘප්තිමත් වෙන ගතිය. එතකොට මේ ගුණාංග අපට දියුණු කරගන්නට අවංකව පුළුවන් වෙන්නේ අර දෙවනි පියවරට එනකොට තමයි මානුෂීය සංකල්පයක් මත ජීවිතය පවත්වා ගන්නට අපට යම්කිසි ස්ථාවරයක් සැලසෙනවා. දැන් ඔය මට්ටමට වැඩුණාට පස්සේ තමයි අපිට ටිකෙන් ටික යලිත් සම්මා සම්බුදුරුන්ගේ ධර්මය අහලා ඒ වගේම රහතන් වහන්සේලා ඇසුරු කරමින් ඒ ආර්ය ධර්මය යම් කෙනෙකුගෙන් සත්පුරුෂයෙකුගෙන් ඥානවන්තයෙකුගෙන් අහලා දැනගෙන ටිකෙන් ටික අපි ඉගෙන ගන්නවා මේ විදිහට Taman අනුන් රැකගෙන පොතෙක් පැවතුණා වුණත් මේ සසර ගමනේ මේ පංචස්කන්ධය තියෙන තාක්කල් මේ පීඩාවෙන් නිදහස් වෙන්නට බෑ. ඒ වගේම අපේ මනස තුල කොච්චර කරුණාව මෛත්‍රිය අවදි කළා වුණත් ඒ ක්ලේශ මූලයන් යටපත් වෙලා තියෙන තාක්කල් ඕනෑම අවස්ථාවක ඒවා අවදි වෙන්නට පුළුවන්. අපි මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න කාලේ මේවා පුරුදු කරනවා. නමුත් යම් අකුසලයක් නිසා තිරිසන් ආදී ආත්ම භාවයක ඉපදුනොත් නැවත ඒවා යටපත් වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබෙන තාක්කල් මේ ධර්ම අවදි වෙනවා. ඒවා නැති වෙච්ච ගමන් ආයෙත් අර දුර්වලකම් මතුවෙනවා. ඒතර අපි කොච්චර කරුණා මෛත්‍රිය අවදි කළා වුණත් අපේ මනසෙහි ලෝභය, ද්වේෂය, මෝහය නැමැති ක්ලේශ මූලයන් තැන්පත් වෙලා තියෙනවා. ඒවා ඕනම වෙලාවක සක්‍රිය වෙන්නට පුළුවන්, අවදි වෙන්නට පුළුවන්. එහෙම අවදි වුණොත් යලිත් අපි පිරිහෙනවා. යලිත් අපි කෙලසෙනවා. මේ කාරණය තථාගතයන් වහන්සේලාගේ ධර්මය තුලින් අහලා ටිකෙන් ටික දැනුවත් වෙනවා. අන්න එහෙම දැනුවත් වෙනකොට ඒ තැනත්තාට වැටහෙන්නට ගන්නවා දැන් මෙතෙක් කාලයක් ඔහු තුල තිබුණු සංකල්පය තමයි මට දුක් විඳින්නට බෑ මට සැප විඳින්නට ඕන. එතකොට ඒක දෙවැනි අවස්ථාවේදී වර්ධනය වුණා මා පමණක් නෙවෙයි අන් අයත් දුක් විඳින්න නැතුව අන් අයත් සුවසේ ඉන්නට ඕන කියලා යම් ප්‍රමාණයකට ඒක පුළුල් වුණා. නමුත් අවසානයේ ටිකක් තවත් දුරටත් ප්‍රඥාව වැඩෙනකොට ආර්ය ධර්මය අහලා සත්පුරුෂයන් ඥානවන්තයින් ආශ්‍රය කරනකොට එතනත් දැන ඉගෙන ගන්නවා මේ දුක කියන එක අපි වෙත පැමිණෙන්නේ වේදනාවෙන් පමණක් නෙවෙයි මේ පංචස්කන්ධයමයි දුක. මේ පංචස්කන්ධයක් ඇතුව පවතින තාක්කල් අපට දුකෙන් මිදෙන්නට බෑ. ඒතර එතෙක් අපි දුක් වේදනාව තමයි දුක හැටියට හඳුනාගෙන ඉන්නේ. ගැඹුරට අධ්‍යයනය කරනකොට ආර්ය ධර්මය අහනකොට ඥානවන්තයෝ සත්පුරුෂයෝ ඇසුරු කරනකොට අපි ටිකෙන් ටික ඉගෙන ගන්නවා දුක කියන්නේ දුක් වේදනාව පමණක් නෙවෙයි ආර්යයන් වහන්සේලා දුක දකින්නේ ඊට වඩා ගැඹුරු ආකාරයෙන් දුක්ඛ ආර්ය සත්‍ය. අර දුක් වේදනාව කියන එක තිරසං සතාටත් දැනෙනවා. ඒ නිසානේ ඒ සතත් පීඩාව තියෙන තැනින් ඉවත් වෙන්න උත්සාහ කරන්නේ. Tamanට පීඩා කරන කෙනා විනාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ කාය පීඩාව දැනෙන නිසා. චිත්ත පීඩාවත් තිරසං සතාට දැනෙනවා. ඒ නිසානේ පැටියෙක් නැති වුනහම කෙඳිරි ගානේ Taman ගොදුරු කරගන්න සතෙක් ආපුවම බීතියෙන් තැති ගන්න. ඒ කාය පීඩා නිසා නෙමෙයි චිත්ත පීඩා නිසා. ඒතර කාය පීඩා, චිත්ත පීඩා කියන ඒවා තිරසං සතාටත් දැනෙනවා.
හැබැයි ආර්යයන් වහන්සේලා විසින් දුක හැටියට හඳුනා ගන්න දුක්ඛාර සත්‍ය ඒ තිරිසන් සතාටත් දැනෙන විදිහේ සරල දෙයක් නෙමේ. ඉන්ද්‍රයන්ගෙන් හඳුනාගත හැකි සරල දෙයක් නෙමේ. ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු කාරණයක්. මොකද්ද ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ? සැබවින්ම මේ දුක්ඛ කියලා හඳුන්වන්නේ ආර්යයන් වහන්සේලා මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයට. මොකද්ද සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා, වහා බිඳී යනවා, ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. දැන් වතුර වැටෙන තැනක දිය බුබුලු හටගන්න දිය බුබුලු බිඳී යනවා. අපිට ඒවා යම් යම් හැඩයකට සුළු වේලාවක් తాවකාලිකව ඒවා පෙනෙන්නට පුළුවන්. හැබැයි වහා බිඳී ගියාම මොකක්වත් නැහැ. අන්න ඒ විදිහට මේ නාම රූප ධර්ම අනන්ත සසරේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒවා බිඳී ගියාම මොකුත් නැහැ. කිසිවක් ඉතුරු වෙන්නේ මෙතන මම කියලා කෙනෙකුත් නැහැ. ඔහු කියලා කෙනෙකුත් නැහැ. ආත්මයකුත් නැහැ. සත්වයකුත් නැහැ. පුද්ගලයෙකුත් නැහැ. ඒ කිසිවක්ම නැතිව මේ නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙන බව ආර්ය ධර්මය අහලා සත්පුරුෂය ඇසුරු කරලා ඥානවන්තය ඇසුරු කරලා ටිකෙන් ටික දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙනකොට ඒ අයට වැටහෙන්නට ගන්නවා. එහෙමනම් මේ දුක කියන්නේ ඇඟේ අමාරුව හිතේ අමාරුව කියන එකට වඩා මෙන්න මේ නිස්සාර ගතිය. ඇයිද නිස්සාරයි කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඉන් එහාට කිසිවක් නැහැ. එතකොට අනන්ත සසරේ අපි කොතෙක් කාලයක් ජීවත් වුණත් සැප දුක් හොඳ නරක කුසල අකුසල් කියලා අපි වෙන් කරගෙන කොතෙක් ජීවත් වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූප ධර්ම නිරුද්ධ වෙලා තියෙනවා. ඉදිරියටත් තවදුරට සසරේ යනවා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒවා නඩත්තු කරමින් යනවා. කොතෙක් නඩත්තු කළා වුණත් සිද්ධ වෙන යහපතක් වගතුවක් නැහැ. එතකොට මේ කාරණය නුවණින් වැටහෙනකොට ඒ තනත්තාට දැනෙන්න ගන්නවා එමනම් දුක කියන්නේ මේ පිටින් එන ප්‍රශ්නයක්ම නෙමෙයි. දුක කියන්නේ මේ පංචස්කන්ධයක් ඇතුව ඉපදීමමයි. ඒ පංචස්කන්ධයක් ඇතුව ඉපදීමමයි. කුමක් නිසාද අපි උපදින්නේ? උපදින්න ඕනකමක්, පවතින්න ඕනකමක් අපේ මනසේ තියෙනවා. ඒකට කියනවා භව තණ්හා කියලා. ඊළඟ භවයක උපදින්න කැමතිද කියලා අහුවොත් කෙනෙක් කියන්න පුළුවන් ඊළඟ භවයේ උපදින්නට නම් මගේ කැමැත්තක් නැහැ කියලා. නමුත් මේ භවය තුල අපි ලබාගත්තු ආත්ම භාවය පවතිනවාට අපි කැමති, ජීවත් වෙන්න අපි කැමති. යම් මොහොතක මැරෙන්න යනවායි කියලා දැනුනොත් අපි සතුටින් මරණයට සූදානම් වෙනවා නෙමෙයි, තව මොහොතක් හෝ ජීවත් වෙන්න අපි වෑයම් කරනවා. ඒ කුමක් නිසාද? අර භව තණ්හාව නැමැති ක්ලේශය මනසේ අභ්‍යන්තරයේ පවතින නිසා. එහෙම වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වැටහෙන්නේ නැහැ. මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියලා හරියටම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මෙතන ආස්වාදනය කරන්නට විඳින්නට තරම් වැදගත් යමක් නැහැ කියලා හරියටම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එනිසා ඒ තැනත්තා ලෝකය ආස්වාදනය කරන්නට කැමති වෙනවා. ඒකට කියනවා කාම තණ්හා කියලා. ලෝකය ආස්වාදනීය තැනක් හැටියට හිතන තාක්කල් ඒ තැනත්තාට ලෝකය තුල පැවතීමේ කැමැත්ත ඇති වෙනවා. ඒකට කියනවා භව තණ්හාවයි. මේ කාම තණ්හා භව තණ්හා දෙක නිසා සත්වයා මරණයටපත් වෙනකොටම යලිත් උපදිනවා. ඒ උපදිනකොට යලිත් පංචස්කන්ධයක් ගොඩ නැගෙනවා. ඒ පංචස්කන්ධය පවතින තාක්කල් නැවත නැවතත් ඒ තනත්තා ලෝකය නඩත්තු කරගන්නට වෑයම් කරනවා. එතකොට අර යටපත් වෙලා තියෙන ක්ලේශ මූලයන්, ලෝභය, ද්වේෂය, මෝහය ඒවා විටින් විට මතුවෙනවා. යලි යලිත් පව්කම් කරනවා. හැම කල්හිම අපට එකම මට්ටමින් මනස පවත්වා ගන්නටත් බෑ. මනසේ පිරිසිදුකම රැක ගන්නටත් බෑ. ඒ වගේම මේ පංචස්කන්ධය නැවත නැවත පැවැත්වීම කිසිදු තේරුමකුත් නැහැ, අර්ථයකුත් නැහැ. එතකොට මෙන්න මෙතන දැන් මෙතෙක් කාලයක් උත්සාහ කළේ මම මට මගේ කියන ආත්ම මූලික සංකල්පයෙන් මුල් අවස්ථාවේදී කටයුතු කළා.
ඊට පස්සේ මා පමණක් නෙමේ අන් අයටත් යහපතක් කරන්න ඕන කියලා කටයුතු කළා. දැන් මේ තුන්වෙනි අවස්ථාවට ප්‍රවේශය ලබනකොට එතනත්තාට වැටහෙන්න ගන්නවා අවසානයේ මෙතන මම කියලා කෙනෙකුත් නැහැ, ඔහු කියලා කෙනෙකුත් නැහැ. එහෙම සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ. පවතින්නේ හේතුඵල ක්‍රියාවලියක් පමණයි. එතකොට ඒක වැටහෙනකොට එතනත්තාට දැනෙනවා මෙතෙක් කාලයක් වෑයම් කළේ දුක් දුරු කරන්න, සැප ලබන්න, තමන්ගේ දුක දුරු කරන්න, අනුන්ගේ දුක දුරු කරන්න. අවසානයේ මෙතන තමන් කියලා අනුන් කියලා මොකක්වත් නැත්නම් මේ කිසිවක් පවත්වලා තේරුමක් නැහැ. ඒ නිස්සාර ගතියම තමයි මෙහි පවතින දුක්ඛය. එහෙමනම් මේක තව තවත් නඩත්තු කිරීම අර්ථ ශුන්‍යයි. තේරුමක් නැහැ. එහෙනම් මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන. පංචස්කන්ධයෙන් මිදෙන්න නිකම් බෑ. ඒ පංචස්කන්ධයට ඇලුම් කරන තෘෂ්ණාව දුරු කරන්න ඕන. ඒ තෘෂ්ණාව දුරු කරන්න නිකම් බෑ. පංචස්කන්ධයේ වැදගත් දෙයක්, අර්ථවත් දෙයක්, පවත්වා ගත යුතු දෙයක් කියලා හිතන කාම තණ්හාව, භව තණ්හාව දුරු කරන්නට ඕනේ. අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. ඒතර අවිද්‍යාව නිසා අවිද්‍යාව කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ ස්වභාවය නිවැරදිව වැටහෙන්නේ නැති ගතිය. සත්වයේ පුද්ගලික ආත්මයක් හැටියට හිතාගෙන මේක නඩත්තු කරන. නම් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැති හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්ම ටිකක් මේක යලි යලි තව කොතෙක් කාලයක් සසරේ පැවැත්වුවත් ඇති තේරුමක් නැහැ කියලා දකිනකොට අන්න අවිද්‍යාව වෙනුවට විද්‍යාව ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාව අවදි වෙනකොට තමයි ඒ තනත්තා මේකෙන් මිදෙන්නට ඕන. මොකෙන්ද මිදෙන්න ඕන? පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන. පංචස්කන්ධයෙන් මිදෙන්නට නම් ඒ අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්න ඕනේ. කියන්නේ කෙලෙස් නසන්නට ඕන. මෙන්න මේ වැටහීම ඇතිව ඒ සඳහා යම් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ගමනාරම්භ කරන තැන තමයි ආධ්‍යාත්මික ප්‍රවේශය කියලා හඳුන්වන්නේ. එතකොට මේ කරුණ වටහාගෙන ඒතනත්තා අවංකව ඒතනත්තා තුළ අදහසක් ඇති වෙනවා මම යම් දිනක මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන. මේක නැවත නැවත පවත්වලා නඩත්තු කරලා වැඩක් නැහැ. මේකෙන් මිදෙන්නට නිකන් බෑ. තෘෂ්ණාව දුරු කරන්න ඕන. තෘෂ්ණාව නිකන් දුරු කරන්නට බෑ. මේ පංචස්කන්ධය පිළිබඳ තියෙන නිස්සාරත්වය නුවණින් අවබෝධ කරගන්න ඕන. ඒ සඳහා ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද? ඒ සඳහා තෘෂ්ණාව දුරු කරන්නේ කෙසේද? මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ කෙසේද කියලා සොයනකොට ආර්ය ධර්මය සත්පුරුෂයන්ගෙන් ඥානවන්තයන්ගෙන් දැනගෙන ඒ සඳහා මගක් බුදුවරු දේශනා කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගෙන සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව අවදි කරන්නට වෑයම් කරනවා. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැක ගන්න. එතෙන් පටන් ඒක එකවර තහවුරු කරන්නට පහසු නෑ. දීර්ඝ කාලයක් සසරේ ඒ තනත්තා සත්ව පුද්ගල ආත්ම වශයෙන් දැකලා තියෙන මේ පංචස්කන්ධය මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියලා අවබෝධ කරන්න පහසු නෑ. ඒ සඳහා මේ පංචස්කන්ධය නාම රූප වශයෙන් බෙදා බලන්න, පංචස්කන්ධ වශයෙන් බෙදා බලන්න, ආයතන වශයෙන් බෙදා බලන්න, ධාතු වශයෙන් බෙදා බලන්න, පරමාර්ථ වශයෙන් බෙදා බලන්න වෑයම් කරනවා. හේතුඵල වශයෙන් මේ නාම රූප ධර්ම අන්තර් ක්‍රියාකාරීත්වයක් තුළ පද්ධතියක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දකින්නට උත්සාහ කරනවා. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ එහි ආවේනික ගති ලක්ෂණ හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මෙසේ තේරුම් අරගෙන කටයුතු කරන්න වෑයම් කරනවා. එතකොට ඔය හැම ක්‍රමයෙන්ම විටින් විට විමසා බලනවා. පරමාර්ථ වශයෙන්, හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලනකොට තමයි චතුරාර්ය සත්‍ය වශයෙන් මේ සමස්ත සංස්කාර ධර්මයම දුක්ඛ ධර්මයෝය. එය නැවත නැවත හටගන්නේ ඒවාට කැමැත්ත, ඒවා නඩත්තු කරගන්නට කැමැති තෘෂ්ණාව නිසායි. ඒ තෘෂ්ණාව දුරු කළොත් මේ දුරු කරන්නට පුළුවන්. ඒ සඳහා මඟ ආරෂ්ඨාංග මාර්ගයයි කියලා දැනගෙන ඒ මඟ අනුගමනය කරන්නට සසර ගමනේ ඉලක්කයක් හදාගන්න. මොකද්ද ඉලක්කයක් හදාගන්නවා කියන්නේ? නිකම්ම අනිත් අය කියනවට වෙනුව මාත් සසරින් මිදෙන්න ඕන, මාත් සෝවාන් වෙන්න ඕන කියලා රැල්ලට යන එක නෙමෙයි. අවංකව මම සසර ගමන නිමා කරන්නේ කෙසේද? සසර ගමන නිමා කරන ක්‍රම තුනක් තියෙනවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ.
සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සියල්ල අවබෝධ කරමින් කෙලස් නසනවා. පච්චේක බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන් අවබෝධ කරමින් කෙලස් නසනවා. ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අන් අයගෙන් අහගෙන පසුව තමන්ගේ ප්‍රඥාව අවදි කරලා එය අවබෝධ කරගෙන කෙලස් නසනවා. එතකොට මේ ක්‍රම තුනෙන් මම කොතැනටද යන්නේ? ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් ඒකට අවශ්‍ය මඟ මොකක්ද කියලා හඳුනාගෙන ඒ සඳහා කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම පච්චේක බුද්ධ කියන තැනින් මම නිවන් දකිනවා කියලා හිතනවා නම් ඒ සඳහා මඟ දැනගෙන ආරම්භ කරන්න ඕන. ශ්‍රාවකයෙක් හැටියට නිවන් දකිනවා නම් අපිට සිද්ධ වෙනවා කවර සසුනකද? මොකද ශ්‍රාවකයෙක් හැටියට නිවන් දකින්න බුදු කෙනෙක් පහළ වෙන බුද්ධෝත්පාද කාලෙක, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවත්ව ඉන්න තැනම උපදින්න ඕන කියන එක නෙමෙයි. අදටත් බුද්ධෝත්පාද කාලේ බුදුහාමුදුරුවෝ ජීවමානව නැති වුණාට ශාසනය තියෙනවා. එතකොට අදටත් යම් කෙනෙක් නිවන් දකිනවා නම් ඒ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් හැටියට. එහෙමනම් මම කවර ශාසනයක කවර ආකාරයෙන්ද නිවන් දකින්න වෑයම් කරන්නේ? එහෙම නැත්නම් එළඹෙන කවර හෝ සසුනකදී ඉඩ ලැබෙන තැනකදී නිවන් දකින්න වෑයම් කරනවා. මේ විදිහට පැහැදිලි ඉලක්කයක් හදාගන්න. ඉලක්කය හදාගෙන ඒ සඳහා විදර්ශනාව ආරම්භ කරමින් ආරෂ්ඨාංග මාර්ගය පුහුණු කරන්නට වෑයම් කරන්න ඕන. අන්න ඒ සඳහා යම් දිනක අපට දැඩි චිත්තාදිෂ්ඨානයක් අවංකව ඇති වෙනවාද? අපි අර කිව්වේ අවුරුදු 10 දක්වා ආශ පිරිහුණාම ඔවුනොවුන් කාකොටාගෙන ඉන්නවා දකින්නකොට අපිට මේ විපත්තිය මේ විනාශය සිද්ධ වුණේ Taman රැක ගන්න අනුන් නසන්නට ගිය නිසායි. ඊට පස්සේ Tamanගේ ජීවිතය නිසාවත් අපි අනුන් නොනසා ඉමු කියන හැඟීම අවංකවම ඇතුලෙන් මතුවෙනකොට ඒක මහ ප්‍රබලයි. ඒ ප්‍රබල හැඟීම නිසා තමයි එයාගේ ආයුෂ දෙගුණයකින් වර්ධනය වෙන්නේ ඒ දරුවන්ගේ ආයුෂ. අන්න ඒ වගේ අවංකවම මම මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන. ඒ සඳහා මේ පංචස්කන්ධය පිළිබඳව පවතින තණ්හාව නැමැති ක්ලේශය දුරු කරන්න ඕන. ඒ සඳහා අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒ සඳහා මඟ වඩන්නට ඕන කියන අවංක අදිෂ්ඨානයක් Tamanගේ මනසේ පළවෙනි වතාවට මේ සසර ගමනේ ප්‍රබලව ඇති වෙනවා නම් ඒක ඊටාම බලවත් වෙනවා. ඒක ඊටාම ශක්තිමත් වෙනවා. ඒක තමයි නිවන් දැකීම පිළිබඳ එතනත්තාගේ ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ. අන්නේ ප්‍රාර්ථනාව ඇති කරගත්තු තැන ඉඳලා ඒ තැනත්තා ටිකෙන් ටික ඒ සඳහා උත්සාහවත් වෙනවා. හැබැයි උත්සාහවත් වීම කලින් කලට උස් පහත් වෙනවා. සම්බුද්ධ ශාසනයකට පැමිණෙනකොට වෑයම් කරනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ නොවුණු කාලෙක ආයෙව අමතක වෙනවා. අකුසලයක් නිසා තිරසං ආදී ආත්ම භාවයකට දුගතියකටපත් වුණොත් සම්පූර්ණයෙන් ඒවා වැහිලා යනවා. ඊට පස්සේ දුගතියෙන් දුගතියට පිරිහෙමින් කල්පකාලාන්තරයක් ගියාම තමන් ආපු ගමන් මඟ තමන්ගේ ප්‍රාර්ථනා යලි සම්පූර්ණයෙන් අමතක වෙලා යන්න පුළුවන්. ආය වතාවක් ආර්යයන් වහන්සේලා සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ හමු වෙනකොට නැවත කතා බහ කරනකොට ඇසුරු කරනකොට අර පරණ සංකල්ප යලි අවදි වෙනවා. අවදි වෙලා ආයත් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට එක් එක් පුද්ගලයාගේ සසර ගමන ක්‍රියාත්මක වෙන රටාව අනුව මේ ආධ්‍යාත්මික ප්‍රවේශය ලැබලා ආධ්‍යාත්මික පූර්ණත්වය අවස්ථා හතරකින් සිද්ධ වෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. ඒ පූර්ණත්වයේ පළමු පියවර තමයි සක්කාය දිට්ඨිය දුරු වීම. මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන බව හරියටම තහවුරු වීම. ඒක තහවුරු වෙන්න මොකද්ද වැදගත් වෙන්නේ? හේතුඵල වශයෙන් ලෝකයේ දැකීම. ඒ නිසා තමයි අද ධර්ම දේශනාවට අපි මාතෘකා කළේ තථාගතයන් වහන්සේ දේශනා කරන උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාවසා ධාතු ධම්මඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඵල හට ගන්නවා කියන කාරණේ ලෝක ධර්මතාවය. ඒක හැමදාම ලෝකේ පවතිනවා. හැබැයි පැවතුනාට එය අවබෝධ කරගන්නට සම්මා සම්බුදුවරු ලෝ පහළ වෙලා දේශනා කළාම තමයි අන් අයට ඒක වටහා ගන්න පුළුවන් වෙන්නේ. තං තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති අபிසම්බුජ්ජිත්වා අபிසමෙත්වා ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානී කරෝති පස්සතාති චාහ. සම්මා සම්බුදුවරු ඒ ලෝක යථාර්ථයේ බුදුවරු පහළ වුණත් නැතත්
හේතුඵල වශයෙන් ලෝකයේ දේවල් ක්‍රියාත්මක වෙනවා කියන එක සත්‍ය ධර්මයක්. නමුත් බුදුවරු තමයි ඒක નિවරදිව අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නේ, මතු කරන්නේ, පැහැදිලි කරන්නේ, බෙදා දක්වන්නේ, විවරණය කරන්නේ නුවණැත්තෝ මෙය දකීවා කියන පදනමක් තුල. අන්න එහෙම දේශනා කරනකොට තමයි අපි ඉගෙන ගන්නේ දීර්ඝ කාලයක් සසරේ මමත්වය මුල් කොටගෙන මම කියලා මේ නාම රූප ධර්ම දෙක මමත්වයෙන් අරගෙන කටයුතු කළා. නමුත් ආධ්‍යාත්මික ප්‍රවේශයට එනකොට අජ්ජත් තමන් කියලා අපි හඳුනාගන්නේ එහෙම සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමේ, නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන හේතුඵල සමූහයක් විතරයි. ඒ හේතුඵල සමූහය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්තයි. හටගෙන නිරුද්ධ වෙනවා පමණයි, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා හැරෙන්නට අන් දෙයක් මෙහි නැහැ කියන මේ ඇතුළතින් තමන් පිළිබඳව ඇතිවෙන වැටහීම නිසා තමයි මේ පංචස්කන්ධයෙන් මිදීම, කෙලෙස් නැසීම පිළිබඳ අදහස අපේ සිත් තුළ තහවුරු. ඒ අදහස අවදි වුණාට පස්සේ ඒක තහවුරු වෙලා ඵලගාමී තත්වයටපත් වෙන්න අපිට කල්ප කොච්චරක් ගත වෙනවද කියලා නිශ්චිතව කියන්න බෑ. හරියට සැලසුම් කරගත්තොත් යම් කෙටි කාලයක් තුල එය නිමා කරන්නට පුළුවන්. හරියට සැලසුම් කරගත්තේ නැත්නම් දෝලණය වෙනවා, උස්පහත් වෙනවා, නැවත සතර අපායේ උපදිනවා, සියල්ල අමතක වෙනවා, යලි මතක් වෙනවා, බුද්ධෝත්පාද කාලවල නැවත මතක් වෙනවා, නැවත තරමක් පුහුණු කරනවා, නැවත පිරිහෙනවා. අපිට ගත වෙන කාලය කොතෙක්ද කියලා නිශ්චය කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි හරියට ප්‍රාර්ථනා මොකක්ද කියලා හඳුනාගෙන සැලසුම් කරගත්තොත් අපිට මේ ගමන අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් අපි හැමදෙනාම වෑයම් කරන්න ඕන. තමන් සසර ගමන නිමා කරන්නට ඇති කරගෙන තියෙන චිත්ත අධිෂ්ඨානය කුමක්ද? ඒ කියන්නේ තමන්ගේ ප්‍රාර්ථනාව, නිවන් දැකීම පිළිබඳ තමන්ගේ ප්‍රාර්ථනාව හරියට සිහි කරගන්න. තමන්ට ඒක හරියට සිහි වෙන්නේ නැතිනම් පෙරුවන් වන්දනා කරනකොට, පින්කම් කරනකොට දෙවියන්ට, බ්‍රහ්මයින්ට පින් අනුමෝදන් කරලා ආරාධනාවක් කරන්නට ඕන. මගේ සසර ප්‍රාර්ථනාව මේ භවය අවසන් වෙන්නට කලින් මට සිහි කරගන්නට සහාය වෙන්න. ඊළඟට වෙනම කුසල් කරන්න ඕන. උපදින හැම භවයකම මගේ ප්‍රාර්ථනාව සිහි වෙන්නට අවශ්‍ය ශක්තිය, සති සම්පජාඤ්ඤය අවදි වෙන්නට. ඉතින් ඒක නිකම්ම අවදි වෙන්නේ මැරෙන මොහොතේ හොඳ කුසලයක් සිහි කරගෙන දෙව්ලොවක හෝ මනුලොව උපදින්නට අදිෂ්ඨාන කරගන්න ඕන. එතකොට මැරෙන මොහොතේ අපි සිහියෙන් මැරෙයිද අසිහියෙන් මැරෙයිද දන්නේ නැහැ. නමුත් දැම්ම තියා අපි හිතලා බලන්න ඕන මේ පුහුණු කළ ධර්ම ටික ඊළඟ භවයේ ගිලිහෙන්නේ නැතිව පවත්වගෙන යන්නට නම් ඊළඟ භවයේ සුගතියක ඥාන සංප්‍රයුක්ත උපදින්නට ඕන. එහෙම උපදින්නට නම් මැරෙන මොහොතේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි වෙන්නට ඕන. සිහි වෙන්නට නම් දැම්ම තියා මෙන්න මේ කුසලයයි සිහි කරන්න කියලා හරියට අදිෂ්ඨාන කරගන්න ඕන. එතකොට තමයි සිහි ඇතුව මරුණත් නැතුව මරුණත් ඒ කුසලයේ අවදි වෙලා තමන් අපේක්ෂා කරන තැන ජනිත වෙන්න පුළුවන් වෙන්නේ. ඒ භවය පතන්නට භව තණ්හාවෙන් සසර යන්නට නෙමෙයි, මේ පංචස්කන්ධයෙන් නිදහස් වෙන්නට, ක්ලේශයන් නසන්නට, මග තනා ගන්නට අපි සැලසුම් කරගන්නට ඕන සසර ගමන. අන්න ඒ විදිහට තමන්ගේ ප්‍රාර්ථනාව කුමක්ද කියලා හරියට හඳුනාගෙන, සමහර කෙනෙකුට කොච්චර නිවන් දකින්න උත්සාහ කළත් එහෙම නිශ්චිතව මතුවෙච්ච ප්‍රාර්ථනාවක් නැති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ ජීවිතේ හොඳට දහම් කරුණු දැනගෙන හොඳ චිත්තාදිෂ්ඨානයක් අවංකව මතු කරගන්නට ඕන. එහෙම මතු කරගෙන ඒ ඉලක්කයට යන්න සසර ගමන සැලසුම් කරගන්නට ඕන. ඉතින් මේ කිසිවක් හරියට තේරුම් ගන්නේ නැතුව යම්කිසි කෙනෙක් මම සෝවාන් වෙන්න ඕන, මම රහත් වෙන්න ඕන කියලා හිතනකොට, කල්පනා කරනකොට ඒක අර ලෝක සම්මුතියත් එක්ක අනිත් අය කරන නිසා රැල්ලක් හැටියට එහෙම කටයුතු කළයි කියලා ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබන්නට බෑ. ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබන්නට නම් අර ආත්ම මූලික සංකල්පයෙන් ඔබට ගිහිල්ලා මානුෂීය සංකල්පයටත්, ඒ මානුෂීය සංකල්පෙන් ඔබට ගිහිල්ලා ආත්ම දෘෂ්ටියෙන් සිත නිදහස් වෙන තැනට හේතුඵල වශයෙන් ලෝකය දකිමින් මෙතන සත්‍යයක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. එනිසා මේ පංචස්කන්ධයේ නැවත නැවත පැවැත්වීම තේරුමක් නැහැ. මේකෙන් නිදහස් වෙන්නට ඕන කියලා මේ පංචස්කන්ධයෙන් මිදීමේ කැමැත්ත ඇතුව ක්‍රියා කරන්නට ඕන.
එහෙම වුණොත් තමයි සක්කාය දිට්ඨිය දුරු කරමින් අපට ආධ්‍යාත්මික පූර්ණත්වයට ළඟා වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ කරුණෝ පුරුදු පුහුණු කිරීමට ගිහිද පැවිදිද කියන වෙනසක් නැහැ. තමන් ජීවත් වෙන පරිසරය තුළ තමන්ට හැකිය ආකාරයෙන් පුහුණු කරන්න ඕන. මේ පුහුණුව පවත්වා ගන්නට අත්‍යවශ්‍ය කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. මේක පුහුණු කරන්න නම් සිහිය තියෙන්නට ඕන. ඒ වගේම ප්‍රඥාව තියෙන්නට ඕන. වීරිය තියෙන්නට ඕන. සිහිය අවශ්‍යයි. බාහිර ලෝකයක් තමන්ගේ මනසත් තමන්ගේ පංචස්කන්ධයත් ක්‍රියාත්මක වෙන ආකාරය નિවරදිව හඳුනා ගන්න. අජ්ජත් බහිද්ද ආධ්‍යාත්මික බාහිර සියල්ල ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනා ගන්න සිහිය තියෙනවා. ඒවා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය එහි පවතින ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධ කරන්න ප්‍රඥාව තියෙනවා. ඒ වගේම අකුසලය දුර්වලකම ක්ලේශයන් දුරු කරමින් යටපත් කරමින් කුසලය ප්‍රඥාව අවදි කරන්නට අපිට ලොකු වීරයක් තියෙනවා. සිහිය පවත්වා ගන්න ඕන කියලා හිතුවට පවත්වා ගන්න බැරි අවශ්‍ය තරම් වීරිය නැති නිසා. ඒකාග්‍රතාවයේ පවත්වා ගන්න ඕන කියලා හිතුවට පවත්වා ගන්න බැරි අවශ්‍ය තරම් වීරිය නැති නිසා. ඒ නිසා ප්‍රාර්ථනාව નિවරදිව හඳුනා ගන්නට ඕන. ඒ සඳහා මඟ හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන සිහිය ප්‍රඥාව වීරිය දියුණු කරමින් ඒ මඟ මේ භවයේ පමණක් නෙවෙයි අවසාන ප්‍රතිඵලය ලැබෙන තෙක් අඛණ්ඩව පවත්වා ගන්නට වෑයම් කරන්නට ඕන. ගිහිව හෝ පැවිදිව හෝ. අන්න ඒ විදිහට කටයුතු කරන කෙනෙකුට තමයි ආධ්‍යාත්මික ප්‍රවේශය ලබන්නටත් ආධ්‍යාත්මික පූර්ණත්වයට පැමිණෙන්නටත් අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේ කරුණ සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආත්ම මූලික සංකල්පයෙන් මානුෂීය පදනමකට මනස අවදි කරගන්නටත් ඒ මානුෂීය පදනම තුළින් ආධ්‍යාත්මික ප්‍රවේශයකට අවතීර්ණ වෙන්නටත් ආධ්‍යාත්මික ප්‍රවේශයෙන් ආධ්‍යාත්මික පූර්ණත්වයට මනස සංවර්ධනය කරන්නටත් මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා